හරි. රණි පිට ගහන්න එන එක අපි කරන්නේ අපිට පේනවනේ. මොබයිල් එක පිටිපස්සේ මොළොට ගහනවනේ. ඒ වගේ ජාතිකේ ಜಾತಿ එකේ හරි. නැෂනල් කියක. අපි එක ෆේස් ටු ෆේස් වලේට එන එකක් නෑ. මොකද අපි ගෑනු හින්දා. හැබැයි ඔකේ. මොකක්ද ප්‍රශ්නේ? හැමදාම තියෙන ප්‍රශ්නේ තමයි යන්නේ. අපි ඒක බලමු. ලොන්න කතා කරන්නේ සල්ලි. ඒකයි මම ওই ඉල්ලපුකම කීයක් හරි දාලා දාන්නේ. අයියනේ සල්ලි ඉල්ලන්න විතර කතා කරන්නේ. එක්ක මිනිහා ඕනාට තරම් අපිට ඉන්නේ කොහොමද? නැත්තම් කොහොමද මම මේ අසල් කරේ? හරි නේද? ඇටනි මෝඩ්. රණි Rolling. Action. මහලොකු නර්ස් නෝනා. ඔලා 3 දෙනෙක් කෙරුවානේ මම දන්නවා. දන්නව? මොනවද දන්නේ? මොනවද දන්නේ? දන්නේ ඉතින් කවුරුත් දන්න දේවල් තමයි. මම මුලින් දැනගත්තා නම් උඹලා මේකේ හතරම එකට වද්ද ගන්නෑ. ඔබ මේ වගේ තිරසනෙක් කියලා දන්නවනම් අපි මේ ගුබ්බෑමට එන්නේ නෑ යකෝ. මේක උඹලට ගුබ්බෑම වුණාද? ගුබ්බෑමක් තමයි. තමසිතෝ මේක මාලිගාවක් කියලා. මමට පස්සේ ගන්න. හරි බයි. කාමරේ උඹේ නම් යන්න පිටත් වුණා නම් හරිනේ. මං කොහොමද යන්න තමයි බං හිතුවේ. බොරේ මට එන්නේ කිනේ. මම අනුමත කරන්නේ නැද්ද? නෑ නෑ ඒ වෙලාවේ මං එහෙම කිව්වට දැන් මට හිතෙනවා උඹ ගම යන්නේ හොඳයි කියලා. ඔව් අපේ අම්මලත් බලන් ඇතිනේ උඹ එනකන් ඉස්තරහන්න. ඔව් යන්නේ හොඳයි හොඳයි. බත් දාගෙන පොඩ්ඩක් ඉන්න. පුළුවන් මම පොඩ්ඩක් දිවදම්. මගේ 34 එහෙනම් ඉතින් ආන්නේ මොන ලබ්බටද කියලා කවුරු හරි ඇහුවොත් එහෙම දෙන්න උත්තර තමයි නැති වෙන්නේ හොඳේ. ඔව් ඒක නම් එහෙම තමයි. හැබැයි ඉතින් මල්ලි ඔයා මගේ නෙක්ස්ට් නේබර්නේ. ඒකයි මං ඇහුවේ නේද? මේ ඒක නෙමෙයි මල්ලි. මම මේ මල්ලිගෙන් අහන්නේ හිටියේ ගෑනු 3 දෙනෙක් ගෙදර ඉඳගෙන ඇයි මල්ලි මිදුලා තු ගාන්නේ? මෙයා මාර කතා තමයි යන්නේ. ඇයි? ගෑනු විතරද අතු ගන්න ඕනේ? ඔයත් හරිය මම පිරිමියෙන් නම් ගිහිල්ලා ඉතලක් අරන් ඇවිල්ලා අතු ගන්නකෝ. කායින් මොකද? No issue. ගමියා කාලබලක් කරනවද කියලා? කවුද ළඟටම ඉන්නේ? Action. කාලබලක් කරනවද කියලා? තියෙනවා. ඌ අපිත් එක්ක ෆේස් ටු ෆේස් වලියට එන එකක් නෑ. මොකද අපි ගෑනු නිසා. හැබැයි ඌ අපිව හොරකමකට හවු කරන්න පුළුවන්. අන්න ඒ වගේ ජාතකෙකුළු ඒ මිනිහා. විශාල. මම තමයි ප්‍රයාණ කරන්නේ. පිළිවිට ගහන්න එන එක අඩුම. මේ ලයින් වර්ධනේ කොට.